හයි කොහොමද? මම අදත් ඔයාලව එක්කන් යනවා. මම යුනිවර්සිටි එකට යන දවසක. හැබැයි කලින් වීඩියෝ එක වගේ නෙමෙයි. මේකේ මම ස්පෙෂල් ඉවෙන්ට්ස් ටිකක් කැප්චර් කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙල්බර්න් shopping center එකේ ක්ලොක් එක. මේක හරියටම 12 වෙද්දි ඔයාලට පේනා වගේ ලස්සනට මියුසික් එක. ලස්සන මියුසික් එකක් ප්ලේ වෙනවා. ඔය පැරට්ස්ලා ඒගොල්ලෝ මේගොල්ලෝ කින්නේ හැමෝම හරි ලස්සනට කරනවා. මේක 12:05 වෙද්දි ඉවරයි. ගානට 12 ඉඳන් 12:05 වෙනකන් යනවා. ඊට පස්සේ ඔයාලා දකින්නේ මේ ස්ට්‍රයික් එකක්. මේ ස්ට්‍රයික් එකේ තියෙන්නේ මෙහි ටීචර්ස්ලාගේ රයිට්ස් ප්‍රොටෙක්ට් කරන්නයි කියලා ස්ටුඩන්ට්ස්ලා කරන එකක්. මේක ටීචර්ස්ලා රෙස්පෙක්ට් කරන්න කියලා යන ප්‍රොටෙක්ට් ඒ කියන්නේ අපිනම් පෙළපාලියක් වගේ කියන්නේ එන්නේ එක. ඊට පස්සේ ඔයාලට පේන්නේ අපේ කැම්පස් එකේ වෙන තව ස්පෙෂල් වැඩක්. ඒ තමයි මේකේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට මීල්ස් ෆ්‍රී හම්බෙනවා. මේක කරන්නේ ස්ටුඩන්ට් යුනියන් එකෙන්. ඔයා දැක්කා වගේ කප් කේක් එකක් තමයි මුලින්ම හම්බුනේ. ඊළඟට මේකේ අපේ මෙඩි බැංක් එකේ ස්ටෝල් එකකුත් තියෙනවා. ආට ඒක ගැන මෙඩි බැංක් ඉන්ෂුරන්ස් එක ගැන දැනගන්න ඕන නම් මේ ස්ටෝල් එකට ඇවිල්ලා ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේ තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට මෙහෙන් ෆ්‍රී ග්‍රොසරීස් දෙනවා per week. මේකේ තියෙන පොඩි දේවල් ටික මම ඔයාලට පස්සේ වීඩියෝ එකේ පෙන්නන්නම් මොනවද මේ තියෙන්නේ කියලා. මේ ඔක්කොම free of charge. මේක හැබැයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට කිව්වට මේකේ ලෝකල් ස්ටුඩන්ට්ස්ලාත් එනවා. එතකොට කප් කේක් එකයි ග්‍රොසරි බෑග් එකයි හම්බෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම ග්‍රොසරි බෑග් එක ගෙනහින් තිබ්බා. කප් කේක් එකක් තිබ්බා. මොකද ලන්ච් එක ගන්න යන්න ඕන. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් ග්‍රොසරි බෑග්ස් වල මොනවද තිබ්බේ කියලා. මේකේ තිබ්බා බ්‍රෙඩ් එකකුයි ගර්කින් සුකීනි කැරට් යෝගට් ඊට පස්සේ කඩල ඇපල් නට්ස් බර්ගර් ඊට පස්සේ චොකලට් කෝටඩ් ආමන්ඩ් වගේ දේවල් ටිකක් තිබ්බා. ඒ කියන්නේ එක්කෙනෙක්ට සතියකට සලාඩ් එකකුයි බ්‍රෙඩ් එකකුයි ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඊට පස්සේ ෆ්‍රී ඩ්‍රින්ක්ස් තියෙනවා. අපිට කැමති එකක් අරන් බොන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රී ලන්ච් එකක්. මේක ඇත්තටම හොඳ ලන්ච් එකක්. ඔයාලට පේනවා වගේ මම ගත්ත චිකන් ලන්ච් එක. මේකේ චිකන් බ්‍රෙස්ට් එකක් තනිකර කපලා දාලා තියෙනවා රෝස්ට් කරලා. ඊට පස්සේ මම ගියා මගේ ස්ටඩීස් වල ටික පටන් ගන්න. මට මෙතනදී චුටි දෙයක් කියන්න හිතෙනවා. මගේ වීඩියෝස් ගොඩාක් බලන්නේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා නැත්නම් ඉගෙන ගන්න ළමයි. ඔයාලට වෙලාවකට හිතෙන්න පුළුවන් මේ ජර්නි එක ගිව් අප් කරන්න. හරිම මහන්සි කියලා හිතෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් මම කොච්චර මහන්සි වුණත් මම කොච්චර වැඩ කරත් මට ඒකට රිසල්ට් එකක් ආවේ නෑනේ, හම්බුනේ නෑනේ කියලා. Don't worry. ඔයාට රිසල්ට් එක අද හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා මහන්සි වෙන්න. ඒ මොකද ඔයාගේ ජීවිතේ කොතැනක හරි තැනක ඔයාට ලැබෙන්න ඕන තැනදී ඒ රිසල්ට් එක ඔයාට එයි. කෙනෙක් කියන්න පුළුවන් මට ෆස්ට් ක්ලාස් එක මිස් වුණා, මට බැච් ටොප් වෙන්න මිස් වුණා, නැත්තම් මගේ GPA එක අඩු වුණා කියලා. හැබැයි ඔයා ඒ වෙනුවෙන් වැඩ කරා නම්, ඔයා ඒ වෙනුවෙන් මහන්සි වුණා නම් ඔයාට අද නෙමෙයි ඒක කවදා හරි දවසක හම්බෙයි. ඒ හින්දා කවමදාවත් ඔයා ඔයාගේ හීනවලට මහන්සි වෙන එක නතර කරන්න එපා. කොච්චර බාධක ආවත්, මොන හිත්‍රිදීම් ආවත්, මොන දේ ආවත් ජීවිතේ ඔයා දකින හීනවලට යන්න ඇත්තටම මහන්සි වෙන්න. මොකද hard work කියන දේ 99%යි. luck කියන්නේ 1%. හැබැයි ඔයාගේ 99% hard work එක නැත්තම් ඔයාගේ 1% luck එක ඔයාට එන්නේ නැහැ. ඒ නිසා මම හැමතිස්සෙම කියන්නේ කොච්චර ෆේල් වුණත් ජීවිතේ කොච්චර give up කරන්න හිතුණත් මට මේක ඇති කියලා ඔයාට හිතුණත් මම මේක නතර කරනවා. මට මේක කරන්න බෑ. මට මහන්සි. මට තේරෙන්නේ නැහැ. ඒ වගේ හිතවත් give up කරන්නම එපා. කොහොම හරි අල්ලන් ඉන්න. ඒ මොකද ඔයාට ඔයා දකින හීන හැබෑ කරගන්න මේ hard work ඇත්තටම බලපානවා. ඒ කියන්නේ ඔයා
කොච්චර මහන්සි වෙනවද කියන එක ඔයාගේ ජීවිතේ ඔයාට කවදා හරි ඒක අනිත් පැත්තට ඔයාට හම්බ වෙනවා. ඒක අද නොවෙන්න පුළුවන්. ඒක හෙට නොවෙන්න පුළුවන්. හැබැයි ඒක ලැබෙන්න ඕන තැනදී ඔයාට අනිවාර්යෙන් ඒ දේ ඒ විදිහටම ලැබෙනවා. ඒ නිසා මට ඔයාට කියන්න ඕන මේක බලන හાર્ඩ් වර්ක් කරන ඔයාලා හැමෝම කොච්චර ෆේල් වුණත් කොච්චර එපා වුණත් අතාරින්න එපා. අල්ලන් ඉන්න. මොකද ඔයාලගේ හීන හැබෑ වෙන්න හරි කාලෙට ඔයාට ඒ දේ හරියට ලැබෙයි. හැබැයි ඒ දේ ලැබෙන්න නම් වාසනාව විතරක් ට්‍රස්ට් කරන් ඉන්න එපා. ඔව් වාසනාව ඕනේ. හැබැයි හાર્ඩ් වර්ක් 99%ක් ඕන. 99% හાર્ඩ් වර්ක් එකත් එක්ක 1% ලක් එක එකතු වුණාම ඔයාලට ඔයාලගේ ජීවිතේ අචීව් කරගන්න හිතන දේවල්, අචීව් කරගන්න ආස දේවල්, ජීවිතේ හීන දකින්න දේවල්, රැයක් දවාලක් නැතුව මහන්සි වෙච්ච හීන වෙනුවෙන් ඔයාලට ඒවා හැබෑ වෙන දවස ඉක්මනට එනවා. එහෙම කියන ගමන් මම අදට ඔයාලත් එක්ක මේ බෙදාගත්ත පුංචි වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලගේ ජීවිතේ කවදාවත්ම give up කරන්න එපා. මහන්සි වෙන්න. අන්න ඒ පොයින්ට් එකේදී ඔයාලට කවදාකවත් වරදින්නේ නැහැ. ඒක කියන ගමන් ස්තුතියි මාව අහගෙන හිටියට, මාව බලාගෙන හිටියට, මාත් එක්ක මෙච්චර වෙලා රැඳිලා හිටියට. එහෙනම් අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ලස්සන වැඩක් කරන ගමන් ඔයාලට මේ ඕස්ට්‍රේලියාවේ ලස්සන දේවල් පෙන්වන ගමන් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න. බයි බයි.